ඔයාලට කොහොමද මේ තියෙන්නේ මගේ තවත් දවසක්. මේ දවස්වල මං උළු වතුර උදේට බොනවා. උදේටයි දවල්ටයි මම මේ වගේ අල තෙම්පරාදුවක් හදාගත්තා. තව මේ වගේ පරිප්පු එකකුත් හදාගත්තා. සිම්බුට නම් උදේම කන්න කෑම දුන්නා. මේ ඉතින් එයා කෑම කන ගමන් තමයි ඉන්නේ. මම මෙතන ඉන්නවා දැක්ක නිසා ඔන්න දැන් සිම්බු මංගාවට එනවා. එයා මට මේ ඇවිල්ලා කියන්නේ එයාගේ ඔළුව අත ගන්න කියලා. ඉතින් මං චුට්ටක් ඔළුව අත ගාලා ආයෙත් එයාට කෑම එක පෙන්නුවා. ඔන්න ඊට පස්සේ එයා ආයෙත් ගිහිල්ලා කන්න තමයි හදන්නේ. අද මං මේ වගේ කහබත් එකක් තමයි හදාගත්තේ. කහබත් එකත් එක කන්න මම කලින් දවසක හදපු චිකන් සම්බෝල එක තියෙනවා. තව මේ අල තෙම්පරාදුවයි මේ පරිප්පු එකයි සලාද එකයි බිත්තර තම්බලා අරගෙන ඒ ටික තමයි අද බත් එකට තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ උදේටයි දවල්ටයි උයාගත්ත බත් එක. ඔන්න ඉතින් සිම්බු ආයේ ඇවිල්ලා උයලා ඉවර වෙනකොට ටිකක් දවල් වෙලා තිබුණා. අද රෑට කන්න මට හිතුණා පීසා එකක් හදුවොත් හොඳයි කියලා. ඒ නිසා මම මේ වගේ පීසා එකක් හදන්න ගත්තා. අද පීසා එක හදන්න ගත්ත පිටි ටික චුට්ටක් වැඩි වුණා. ඒ හින්දා තමයි ටිකක් ලොකුවට මේ විදිහට මම පීසා එක හදාගත්තේ. ඊට පස්සේ මේ විදිහට මොසරෙලා චීස් ටික එකතු කරගත්තා. මෙතන එක කෑල්ලකට මම මොසරෙලා චීස් එකතු කරන්නේ නැහැ. මොකද අපේ නංගි මොසරෙලා චීස් කන්නේ නැහැ. මෙතනදී මම ඊට පස්සේ සොසේජස් කෑලි එකතු කරා. ඊට පස්සේ චුට්ටක් පෑන් ෆ්‍රයි කරගත්ත චිකන් එකතු කරා. ඊට පස්සේ තක්කාලි කෑලි, බෙල් පෙපර්, එතකොට තව කොච්චි, ලූණු මේ වගේ මං ළඟ තිබ්බ දේවල් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මං oven එකට දාලා විනාඩි 10ක් වගේ යනකොට පීසා එක බේක් වෙලා ඉවරයි. ඉතින් මේක තමයි අද රෑට කන්න හදන්නේ. ඉතින් සිම්බුරන් දැන් රාට කාලා හොඳටම නිදි. ඉතින් එයාට නිින්ද ගියාම පේනවනේ ඉන්න විදිහ. මම දැන් ස්කින් කෙයා කරලා නිදි යන තමයි යන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. බුදු සරණයි පරිස්සමින් ඉන්න.